MA Swim and Safety Presence. AD එක තියන්න ඕන හැමතිස්සෙම රෝගියාගේ ඔළුව පිටිපස්සට වෙන්න තමයි. ඊපස්සේ අපි රෝගියාව ලෑස්ති කරගන්නවා මේ AD එක ඇප්ලයි කරන්න. ඇඳුම් තියෙනවා නම් උඩ ඇඳුමක් ඇඳන්නම් ඉන්නේ ඇඳුම ගලවනවා ඔයාලට වීඩියෝ එකේ පේනවා වගේ. ඒ වගේම රෝම තියෙනවා. පැඩ් එක ඇප්ලයි කරන තැන හුඟක් වෙලාවට උර ඉසකාව පපු ප්‍රදේශයේ වගේ අපි ඒක ෂේව් කරන්න ඕන. ඩ්‍රවුනින් කැෂුවල්ටි කෙනෙක් වගේ නම් හුඟක් හිත වෙන්න පුළුවන් ඇඟ. ඒකට ටවල් එකකින් වගේ පිහි දාන්න ඕන ওই ටික. ඊට පස්සේ මැෂින් එක ඔන් කරලා අහුම්කම් දෙන්න ඕන මොකද්ද කියන්නේ කියලා මැෂින් එකෙන්. මේ මැෂින් එකේ මුලින්ම කියන්නේ පැඩ් එක ඇප්ලයි කරන්න කියලා. ඒක නිසා තමයි ඔය පැඩ් එක ওই විදිහට ඇප්ලයි කරන්නේ. එක පැඩ්ඩයක් යන්න ඕන ඔය වගේ ඉලයට කූඩුව යටට වෙන්න. දෙවෙනි පැඩ් එක ඇප්ලයි කරන්නේ දකුණු උරහිසට වෙන්න නිපල් එකට උඩින්. ඔය විදිහට පැඩ් එක ඇප්ලයි කරලා ඊට පස්සේ තමයි ප්ලග් එක ගහන්නේ. මැෂින් එකෙන් මැෂින් එකට ඒ කරන විදිය වෙනස් වෙනවා. සමහර මැෂින් වල මුලින්ම ප්ලග් එක ගහනවා ඊට පස්සේ තමයි පැඩ් එක අලවන්නේ. දැන් මේකේ මුලින්ම පැඩ් එක අලවලා තමයි ප්ලග් එක ගහන්නේ. ඊට පස්සේ එහෙම ගහපු ගමන් ඇනලයිසින් හાર્ට් රිද්ම් කියලා කියනවා. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි මැෂින් එක ස්කෑන් කරන්නේ මේ රෝගියාගේ හાર્ට් රිද්ම් එක. ඒ වෙලාවට කවුරුත් අල්ලන්න හොඳ නැහැ කැෂුවල්ටිව. රෝගියාව අල්ලන්න දෙන්න හොඳ නැහැ. මැෂින් එකට ඒ හાર્ට් රිද්ම් එක ඇනලයිස් කරන්න දෙන්න ඕන. ඊට පස්සේ මැෂින් එකෙන් කියනවා ෂොක් එකක් දෙනවද නැද්ද කියලා. දැන් මෙතනදී ෂොක් එකක් දෙනවා කියලා කියන්නේ. එතකොට ෂොක් එකක් දෙන්න ඉස්සෙල්ලා අපි මතක තියාගන්න ඕන කවුරුත් කැෂුවල්ටිව අල්ලන්න හොඳ නැහැ. ඒ ෂොක් එක දෙන වෙලාවට. ඊට පස්සේ කවුරුත් අල්ලන්නේ නැත්නම් අපි ඒක කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි බටන් එක ප්‍රෙස් කරන්නේ. බටන් එක ප්‍රෙස් කරාම ෂොක් එකක් එතන ඩිලිවර් වෙනවා. ඊට පස්සේ අපි අර පුරුදු විදියට CPR එක පටන් ගන්නවා. Stop CPR. එතකොට ඔහොම CPR එක දෙන ගමන් අපි විනාඩි 2කට පස්සේ ආයින්වත් මැෂින් එක ඇනලයිස් කරනවා හાર્ට් රිද්ම එක. එතකොට අපි දෙන CPR එක නවත්තන්න ඕන. නවත්තලා මැෂින් එකට ඇනලයිස් කරන්න දෙන්න ඕන හાર્ට් එක ඉස්සෙල්ලා අපි කරපු විදිහටම. මතක තියාගන්න විනාඩි 2කට පස්සේ වගේ තමයි ආයිනත් ඇනලයිසින් එක පටන් ගන්න. එතකොට අපි කර කර ඉන්න CPR එක නවත්තලා මැෂින් එක ඇනලයිස් කරන්න දෙන්න ඕන. Assessing heart rhythm. Do not touch the patient. No shock advised. සමහර වෙලාවට මැෂින් එක කියනවා no shock advice කියලා. ඒ කියන්නේ ෂොක් එකක් දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවට අපි කරන්න තියෙන්නේ හුස්ම බලන්න ඕන. බ්‍රීතින් එක චෙක් කරන්න ඕන කැෂුවල්ටි එකේ. මොකද මම අර වීඩියෝ එකේ කතා කරා ෂොක් එක දෙන්නේ නැති හේතු තියෙනවා. අන්න ඒ දේවල් බලන්න අපි හුස්ම චෙක් කරන්න ඕන. බ්‍රීත් එක බලලා බ්‍රීත් එක ගන්නවා නම් ඒ කියන්නේ හුස්ම ගන්න ඕන රිකවරි පොසිෂන් එකේ දානවා. බ්‍රීත් කරන්නේ නැත්නම් අපි CPR එක දිගටම දෙනවා. ඊළඟ ඇනලයිස් එක පටන් ගන්නවා. ඒතකොට මතක තියාගන්න ඕන ඇනලයිස් එක පටන් ගන්නකම් අපි CPR එක කරනවා නම් CPR එක කරන්න ඕන. නැත්නම් රිකවරි පොසිෂන් එක දාලා තියෙනවා නම් ඒ දේවල් ඒ විදිහට කරන්න ඕන. ෂොක් එක දෙනකොට අපි මතක තියාගන්න ඕන කවුරුත් අල්ලන්න හොඳ නැහැ කැෂුවල්ටිව රෝගියාව අල්ලන්න හොඳ නැහැ. මොකද නිකන් හරි ඇල්ලුවොත් එහෙම ඒ අල්ලපු කෙනාටත් ඒ ෂොක් එක යනවා. ඒතකොට සමස්තයක් වශයෙන් ගත්තාම AED එක හරි ලේසි පාවිච්චි කරන්න බය වෙන්න දෙයක් නැහැ. AED එක පාවිච්චි කරන්න. හැබැයි අපි මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. AED එක ගහන්න ඉස්සෙල්ලා ඒ රෝගියාව ඒකට ලෑස්ති කරන විදිය, ඊට පස්සේ ඇනලයිස් කරද්දී ඔය ෂොක් එක දෙද්දී කවුරුත් කැෂුවල්ටිව රෝගියාව අල්ලන්න හොඳ නැහැ. මං හිතනවා ඔයගොල්ලන්ට අද යම්කිසි දෙයක් දැනගන්න ඇති කියලා AED එක පිළිබඳව. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.